දවසේ අලුත් වෙන පුවත් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ දිනවල කවුරුත් කතා කරන පුවත තමයි ජනප්‍රිය නිලි හර්ෂි රසාංගා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක බානුක රාජපක්ෂගේ රන්මාලයක් සොරාගෙන එය උකස් තැබූ බවට කියවෙන පුවත. කෙසේ නමුත් ඇය සජීවී වීඩියෝ එකක් මගින් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහන් කර තිබුණේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක බානුක රාජපක්ෂ ඇයට එය තමන්ගේ අතින් පැළඳූ බවයි. එය තමා සොරකම් නොකළ බව තමයි ඇය ප්‍රකාශ කරේ. ඒ වගේම ඉදිරියේදී සත්‍ය ප්‍රකාශ කරන බවත් ඇය කියා සිටියා. ඉතින් ඇයව තලංගම පොලිසියෙන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කෙරූ අතර ඊයේ දිනේදී ඇය අප මත නිදහස් කරනු ලැබුවා. නැවත නඩුව අප්‍රේල් මාස 22 වෙනිදා කැඳවීමට යෝජනා කර බව තමයි තොරතුරු වාර්තා වුණේ. කෙසේ අනුව හර්ෂි රසාංගා හා බානුක රාජපක්ෂ අතර තිබූ ප්‍රේම සම්බන්ධතාවයකට අනුව ඔහු මෙම රන්මාලය ඇයට තෑගි කොට තැබූ බවත් පසුව ඔවුන් දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව බානුක රාජපක්ෂ නැවතත් එම රන්මාලය ඇයගෙන් ඉල්ලා තිබූ බවත් හර්ෂි රසාංගා වෙත පවසා සිටියා. ඇය පවසන්නේ බානුක රාජපක්ෂ හා තමන් අතර වසරකට වැඩි කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් තිබූ බවයි. විදේශගතව සිටි තමන් නැවත දිවයිනට පැමිණි පසු බානුක රාජපක්ෂ තමන්ට විවාහ යෝජනාවක් රැගෙන ආ බවත් ඒ අනුව ඔවුන් දෙදෙනා එකතු වී දෙමව්පියන්ගේ ආශිර්වාදය ලබාගත් බවත් ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් ඇය සඳහන් කරන්නේ ඒ වන විටත් තමන් මුල් විවාහයෙන් වෙන් වී නොසිටි අතර බානුක රාජපක්ෂද සිය විවාහය අවසන් කර නොතිබූ බවයි. පසුව දිගින් දිගටම ඔහුගේ පෙරැත්ත මත ඇයගේ දෙමව්පියන් මෙම සබඳතාවයට අවසර ලබා දුන් බවත් ඒ අනුව වසරකට ආසන්න කාලයක් විවිධ හැලහැප්පීම් මැද මෙම සබඳතාවය ගොඩනැගුණු බවත් හර්ෂි රසාංගා සඳහන් කර තිබෙනවා. එහිදී ඔහු සිය බලය භාවිතා කරමින් අවස්ථා කිහිපයකදී ඉතා දුරදිග රණ්ඩු සරුවල් ඇති වූ අතර එම අවස්ථාවන් වලදී ඔහු විසින් ඇයට තෑගි දුන් ජංගම දුරකථන හා ලැප්ටොප් පරිගණක නැවත ඉල්ලා සිටි බවත් ඇය පවසා සිටියා. නමුත් සමාව ඉල්ලා යලි සබඳතාවය අලුත් වූ පසුව එම භාණ්ඩ තමන්ට යලි ලබා දුන්නද දිගින් දිගටම වෙන මෙම ක්‍රියාවලියට තමන් අකමැති බැවින් තමන්ට කිසිදු භාණ්ඩයක් ලබා නොදෙන බව තමයි හර්ෂි රසාංගා ප්‍රකාශ කර තිබුණේ. නමුත් ඉන් අනතුරුව ඇයව විවාහ කරගන්නා බව පවසා එක්තරා බහින්බස් වීමකින් අනතුරුව ඔහුට අයත් මෙම රන්මාලය ඇයගේ ගෙලෙහි බානුක රාජපක්ෂ පැළඳූ බවත් නමුත් පසුව එයද තමන්ගෙන් ඉල්ලා සිටි බවත් ඇය පවසනවා. එහිදී තමන් මෙම රන්මාලය උකස් කර ලක්ෂ 6ක මුදලක් තමන් සන්තකයේ තබා ගනිමින් බානුක රාජපක්ෂට පොලිසියේ පැමිණිල්ලක් කර එය ලබා ගන්නා ලෙසද දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඔහු අදාළ පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව මෙම කිසිදු තොරතුරක් මාධ්‍යට නොයන ලෙසට තමන් අපහසුතාවයට ලක්වන ආකාරයෙන් කටයුතු කර ඇති බවට ඇය චෝදනා කරනවා. බානුක රාජපක්ෂ මීට පෙර ගුවන් සේවිකාවක් සමග විවාහ වී සිටි අතර එම විවාහය අවසන් කර ඊට අදාළ දික්කසාද නඩුව මේ වන විටත් විභාග වෙමින් පවතිනවා. කෙසේ වෙතත් බානුක රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ මෙවන් අදහසක්. මම මේ රන්මාලය ඇයට ලබා දුන්නේ ඇයත් සමග මම ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා වසරක කාලයක් පමණ. නමුත් ඇයට මෙම රන්මාලය ලබා දුන් පසු ඇය මෙය උකස් කර තිබෙනවා. මම ඒක දැනගත්තේ පස්සේ. ඊට පස්සේ තමයි මම පැමිණිල්ලක් දැම්මේ. මම එයාට රන්මාලය දුන්නට මම එයාට උකස් කරන්න කිව්වේ නැහැ. එයා උකස් කරපු හින්දා තමයි මම පැමිණිල්ලක් දාලා එම උකස බේරයා ගන්න රන්මාලය ලබා ගත්තේ. අපි නොගැලපෙන නිසා අපි වෙන් වුණා. දැන් අපේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒක හින්දා තමයි මම රන්මාලය උකස් කරපු නිසා පැමිණිල්ලක් දමා යලිත් එය ලබා ගැනීමට කටයුතු කරේ යනුවෙන් බානුක රාජපක්ෂ පවසා තිබෙනවා. කෙසේ වෙතත් මෙම නඩුව අප්‍රේල් මාස 22 වෙනිදා නැවත කැඳවීමට නියමිතයි. හර්ෂි රසාංගා 2023 වසරේ සුමති සම්මාන උළෙලේදී නැගී එන නිලිය සම්මානයද හිමි කර ගැනීමට සමත් වූ නිලියක්. කෙසේ නමුත් මේ පිළිබඳව ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.